ඉතින් ආයුබෝවන් සුබ දවසක් යාළුවනේ ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් අපි අදත් ගෙනාවා අලුත් ප්‍රොඩක්ට් රිවිව් එකක්. ඉතින් අපි අද ගෙනාවා වෙනස්ම ආකාරයේ ප්‍රොඩක්ට් එකක්. ඉතින් අද අපි රිවිව් කරන්න යන්නේ MP3 ඩිජිටල් ප්ලේයර් එකක්. ඉතින් එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් කිව්වොත් අපි පොඩි ඇම්ප් එකක් රිවිව් කරන්න තමයි යන්නේ. ඉතින් මේ Astro කියන බ්‍රෑන්ඩ් එකෙන් එන BT699D කියන මොඩල් එකෙන් එන ඇම්ප් එක තමයි අපි අද කතා කරන්න යන්නේ. ඉතින් අපි ඒකේ තියෙන ෆීචර්ස් ස්පෙસિෆිකේෂන්ස් ගැන කතා කරමු. ඉතින් මේ ප්‍රොඩක්ට් එකට ඕගොල්ලන්ට මාස 6ක වොරන්ටියක් අපෙන් ලැබෙනවා. ඉතින් අපි වැඩි කතා නැතුව මේ ප්‍රොඩක්ට් එක අන්බොක්ස් කරගෙන බලමු කොහොමද මේ ප්‍රොඩක්ට් එක තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ සුපුරුදු විදිහට අපි බලමු මේගොල්ලෝ මොනවද සඳහන් කරලා තියෙන්නේ ස්පෙસિෆිකේෂන්ස් කියලා. ඉතින් ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා ස්පීකර් ඉන්ෆිඩන්ස් 8 to 16 ohms කියලා. ඒ වගේම SNR 90 decibel කියලා. ඒ වගේම input power DC 12 volts 5 amperes if not AC 220 to 240 50 hertz. Input impedance 47k, frequency 20 hertz to 20 kilohertz. Input sensitive 0.25 millivolts 300 millivolts. ඉතින් මෙන්න මේ විදිහට මේගොල්ලෝ මේකේ ස්පෙસિෆිකේෂන්ස් සඳහන් කරලා තිනවා. ඊට අමතරව මේගොල්ලෝ මේකේ ඩයිමෙන්ෂන්ස් සහ weight එක මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි වැඩි කතා නැතුව ප්‍රොඩක්ට් එක අන්බොක්ස් කරගෙන බලමු කොහොමද මේ ඇම්ප් එක තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ අපි මේ විදිහට ප්‍රොඩක්ට් එක අන්බොක්ස් කරගත්තා. ඉතින් ඕගොල්ලොන්ට මෙන්න මේ විදිහට ඇම්ප් එක දැක ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන මේ ඇම්ප් එකේ පවර් බටන් එක එනවා. ඒ වගේම මේකේ බ්‍රෑන්ඩ් නේම් එක සහ මොඩල් නේම් එක මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඒ වගේම බේස් කන්ට්‍රෝල් කරන බේස් නොබ් එක, ඒ වගේම ට්‍රෙබල් කන්ට්‍රෝල් කරන ට්‍රෙබල් නොබ් එක, ඒ වගේම මාස්ටර් වොලියුම් නොබ් එක මේ විදිහට අපිට මේකේ අන්තර්ගත කරලා එවනවා. ඊට අමතරව මෙතන මිනි LED ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒ වගේම මේ විදිහට මෙනු බටන්ස් තියෙනවා. ඔයගොල්ලෝගේ ඔප්ෂන්ස් වෙනස් කරගන්න, ස්පෙસિෆිකේෂන්ස් ඇඩ්ජස්ට් කරගන්න. ඉතින් ඊට අමතරව ඔයගොල්ලන්ට මෙතන පේනවා USB ස්ලොට් එකක්. ඒ වගේම SD කාඩ් ස්ලොට් එකකුත් මේ USB ස්ලොට් එකට පාතින් ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙන්න මේ ප්‍රොඩක්ට් එක Bluetooth සපෝට් කරනවා. ඉතින් අපි මේ ප්‍රොඩක්ට් එකේ පිටිපස්සට ගියොත් මෙන්න මේ විදිහට ස්ලොට්ස් කීපයක් දැක ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේකේ ඇන්ටනා එකක් ඉන්බිල්ට් එනවා. ඉතින් ඒක මේකේ FM රේඩියෝ සඳහා එන ඇන්ටනා එක. ඉතින් මේ විදිහට OX ඉන්පුට්ස් දෙකක් එනවා මේ විදිහට. ඒ වගේම මේ විදිහට ස්පීකර් අවුට්පුට් දෙකක් තියෙනවා. හරි. ස්පීකර් අවුට්පුට්ස් ධන ඍණ ධන විදිහට. මේ විදිහට ස්පීකර් අවුට්පුට් දෙකක් අපිට ලැබෙනවා. ඒ වගේම ඕගොල්ලන්ට පවර් සප්ලයි එක මේ විදිහට දැක ගන්න පුළුවන්. ඉතින් මේකේ වාගේ ඩොමෙස්ටික් පවර් සප්ලයි එකට කනෙක්ට් කරගන්න පුළුවන්. ඊට අමතරව ඕගොල්ලෝ මේක වාහනයකට වගේ යූස් කරනවා නම් ඕගොල්ලොන්ට මෙන්න මෙතනට 12 වෝල්ට් සප්ලයි එක දීලා මේක වාහනයකට උනත් කනෙක්ට් කරගෙන භාවිතා කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊට අමතරව ඕගොල්ලන්ට ලැබෙනවා මේ විදිහට රිමෝට් කන්ට්‍රෝල් එකක්. ඒ වගේම මේ විදිහට ඕගොල්ලොන්ට මේ ප්‍රොඩක්ට් එකේ data sheet එක ලැබෙනවා. ඉතින් යාළුවනේ ඕගොල්ලෝ මේ ප්‍රොඩක්ට් එක අපෙන් මිලදී ගන්න කැමති නම් අපේ WhatsApp අංකයට කතා කරන්න, මැසේජ් කරන්න. ඒ වගේම අපේ Facebook පිටුවට ගිහිල්ලත් මේ ප්‍රොඩක්ට් එක ඕගොල්ලන්ට පර්චේස් කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ ප්‍රොඩක්ට් එකට ඕගොල්ලන්ට මාස 6ක වොරන්ටියක් ලැබෙනවා. ඉතින් යාළුවනේ මේ වගේ ප්‍රොඩක්ට් රිවිව්ස් බලන්න කැමති නම් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්න. ඒ වගේම ඕගොල්ලෝගේ වටිනා අදහස් පාට comment section එකේ යොදන්න. ඉතින් යාළුවනේ මේ වගේ ප්‍රොඩක්ට් රිවිව් වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා.